නොකියූ රහස සහ අහිමි වූ රිද්මය. අපි හිතන්නේ ආදරය කියන්නේ එකට ඉන්න එක විතරක් කියලා. ඒත් එකම වහලක් යට එකම ඇඳක් උඩ ඉඳලත් ආගන්තුකයෝ වගේ දැනෙන මොහොතවල් ඕනෑම කෙනෙකුගේ ජීවිතේ තියන්න පුළුවන්. නිහඬතාවයේ හැම වෙලෙම සුන්දර නැහැ. සමහර වෙලාවට ඒ නිහඬතාවය ඇතුලේ ලොකු හිස්තැනක් හැංගිලා තියෙනවා. ජීවිතයේ සමහර වෙලාවන් තියෙනවා වචනවලට වඩා නිහඬතාවය ගොඩක් දේවල් කතා කරන. හැබැයි ඒ නිහඬතාවය ආදරණීය වෙන්නත් පුළුවන්, රිදවෙන සුළු වෙන්නත් පුළුවන්. ඔබ කවදා හරි හිතලා තියෙනවද? ඇයි එකම වහලක් යට එකම ඇඳක් උඩ ඉන්න ඔබ දිදිනා අතර සමහර වෙලාවට ලොකු හිස්තැනක් දැනෙන්නේ කියලා? අද අපි කතා කරන්නේ ඒ හිස්තැන පුරවන්නේ කොහොමද කියන රහස ගැනයි. අපේ ජීවිතයේ ලස්සනම වෙලාවන් අපි අතින් ගිලිහෙන්නේ නොදනුවත්මමයි. ඇයි අපිට එකම රිද්මයකට ගලාගෙන යන්න බැරි? ගොඩක් පිරිමි අය හිතන්නේ ලිංගිකත්වය කියන්නේ හරිම වේගවත් යාන්ත්‍රික ක්‍රියාවක් කියලා. ඔවුන් ආදරය හදිසි කරනවා. හැබැයි ගැහණියක් බලාපොරොත්තු වෙන්නේ ඒ හදිසිය නෙවෙයි. ඇය බලාපොරොත්තු වෙන්නේ ඔබ ඇයව සූදානම් කරන ඒ ආදරණීය ස්පර්ශයයි. බොහෝ පිරිමි අය කරන ලොකුම වැරද්ද තමයි හදිසි වීම. ලිංගිකත්වය කියන්නේ තරංගයක් නෙවෙයි. ඒක ගමනක්. ගැහණියකගේ හිත සහ සිරුර පිපෙන්න පටන් ගන්නේ ආදරණීය ස්පර්ශයකින්. ඇයට අවශ්‍ය ඒ ක්ෂණික එක්වීම නෙවෙයි. ඔබ ඇගේ සමීපයට එන ඒ මෘදු රිද්මයයි. ඇයව සූදානම් කරන්න. ඇගේ හුස්ම රටාවට ඔබේ හුස්ම එකතු කරන්න. මතක තියාගන්න, හොඳම වින්දනයේ තියෙන්නේ ගමනාන්තයේ නෙවෙයි, ඒ යන ගමන ඇතුළයි. අනෙක් අතට නිහඬව ඉන්න සහකාරියක් පිරිමියෙකුගේ හිතේ ඇති කරන්නේ ලොකු සැකයක්. ඇය ඇත්තටම සතුටින්ද? මම ඇයට අවශ්‍ය දේ දෙනවද? මේ ප්‍රශ්න ඔහුගේ හිතේ වද දිනවා. විවේචනයට වඩා එක ආදරණීය වචනයක්, එක පොඩි දිරිගැන්වීමක් ඕනෑව පිරිමියෙක්ව ශක්තිමත් කරනවා. සමහරු හිතනවා වේගය තමයි වැදගත් කියලා. ඒත් ඇත්තම රහස තියෙන්නේ රිද්මය ඇතුලේ. ඔබ දෙදෙනා හරියට එකම තනුවකට නටන නර්තන ශිල්පීන් දෙන්නෙක් වගේ වෙන්න ඕනේ. එකිනෙකාට බරක් නොවි එකිනෙකාගේ වේගය හඳුනාගෙන උකුල් තලයන් එකිනෙකට පෑහෙන ඒ අපූර්ව මොහොත. එතනදි තමයි කායික සතුට ආත්මීය බැඳීමක් බවට පත්වෙන්නේ. රළු චලනයන්ට වඩා මෘදු ලෙස සිදු කරන චක්‍රීය චලනයන් ඇයට ගෙන එන්නේ කිව නොහැකි තරම් සතුටක්. මතක තියාගන්න, ඇඳක් උඩ සිද්ධ වෙනේ පොඩි වැරදි ඔබව මානසිකව ඈත් කරන්න පුළුවන්. හුස්ම ගන්නා හඬ, එකිනෙකාගේ රිද්මේ තේරුම් ගැනීම සහ බරක් නොවි සෙවණැල්ලක් වගේ ළඟ ඉන්න එක තමයි නියම ආදරය. ආදරය කියන්නේ රහසක් නෙවෙයි, ඒක දෙන්නෙක් එකතු වෙලා ලියන ලස්සන කතාවක්. නිදන කාමරය ඇතුලේ නිහඬ මිනිසෙක් හෝ නිසල කාන්තාවක් වෙන්න එපා. ඔබේ සහකරුට දැනෙන්න දෙන්න ඔබ එය කොයිතරම් භුක්ති විඳිනවාද කියලා. ඔබේ හුස්ම ගන්නා හඬ, ඔබ නගන සියුම් කෙඳිරිලි හඬ ඔහුට ලොකු දිරිගැන්වීමක්. ඒ වගේම කාන්තාවන් දැනගන්න ඕනේ විවේචනයට වඩා එගයීම පිරිමියෙකුට ගොඩාක් වටිනවා. ඔයා කරන දෙයට මම ආසයි කියලා ආදරෙන් කියන එක වචනයක් ඔහුව ලෝකයේ දක්ෂම පෙම්වතා කරන්න සමත් වෙනවා. ලිංගිකත්වය කියන්නේ හුදෙක් සිරුරු දෙකක් එකතු වීමක් විතරක් නෙවෙයි. ඒක හැඟීම්වල පූජනීය මොහොතක්. මේ පොඩි වැරදි හදාගෙන එකිනෙකාගේ කැමැත්තට ගරු කරමින් ආදරය කරන්න. එතකොට ඔබේ නිදන කාමරය ලෝකේ සතුටුම තැනවේවි. ඔබේ ආදර කතාව තවත් ලස්සන කරන්න මේ රහස් අදමත් හදා බලන්න. මේ වගේ ආදරණීය කතාවලට ඔබත් කැමති නම් අපේ මේ පුංචි උත්සාහයට ශක්තියක් වෙන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබේ එක like එකක්, එක comment එකක් අපිට ලොකු හයියක්. මේ වීඩියෝව ඔබේ ආදරණීයයන් අතරේ බෙදා ගන්න, share කරන්න. ඒක තවත් කෙනෙකුගේ ජීවිතේ ලස්සන කරන්න උදව් වේවි.